ආයුබෝවන් දුවල පුතාලා හැමෝටම. ඔන්න ඉතින් මං අදත් අලුත් අකුරක් අරගෙන ආවා. අද මොකද්ද පුතාලා හඳුනගන්න යන අකුර? අපි මේ අකුරට කියනවා ක අකුර. මොකද්ද? ක අකුර. අපි දැන් බලමුකෝ ක අකුරින් පටන් ගන්න වචන මොනවද කියලා. අපි දැන් බලමු ක අකුරෙන් පටන් ගන්න වචන මොනවද කියලා. ඊට කලින් අපි මෙන්න මේ පුංචි කවිය අහලා ඉමුකෝ. ක ක ක ක කියා මට ක අකුර කියනවා කට කන කලය කතුර කියා මම මුලින්ම ඉන්නවා කජු කියන්නේ හරිම රස පළතුරකි මට ආඩම්බර මගේ නමින් පටන් ගන්න වචන ගොඩක් තියෙනවා. හොඳයි දැන් මං කියපු කවියේ ක අකුරින් පටන් ගන්න වචන ගොඩක් තිබ්බා. දැන් ඔයාලට මේ රූපවලත් පේනවා ක අකුරින් පටන් ගන්න වචන. කියමු බලන්න. කලය, කට, කජු, කන. ක කලය, ක කට, ක කජු, ක කන. ඔන්න ක අකුරින් පටන් ගන්න වචන ගොඩක් තියෙනවා. පුතාලා හොඳටම දන්නවා මේ රූල මොකක්ද කියලා. මොකක්ද මේ රූල? පස් රූල. ඔන්න බලන්නකො මේ පස් රූලේ ලස්සනට ක අකුර ලියවෙන විදිය. හැබැයි ක අකුරත් අනිත් අකුරු වගේ මොකද වෙලා තියෙන්නේ? නිල් රූල් තුනේ තමයි ලියවිලා තියෙන්නේ. පේනවා නේද? බිඳුවක් අරගෙන තුනේ රූලෙන් ගාවලා ආය හතර රූලට බඩවල් දෙකක් ගිහිල්ලා නේද? පොඩි ඊතලෙකුත් දාලා දෙකේ ඉලක්කමින් රූලට ගිහිල්ලා ලොකු බඩක් දාලා ක අකුර අපි ලියනවා. හරිම ලස්සනයි නේද ක අකුර ලිව්වම? ඒකනේ. දැන් ඔන්න අපි මෙච්චර කාල ඉගෙන ගත්ත අකුරු හැම එකක්ම ලිව්වේ මොන රූල් තුනේද? නිල් රූල් තුනේ විතරයි නේද? අපි ආයෙ බලමුකෝ ක අකුරෙන් පටන් ගන්න වචන මොනවාද කියලා. කලය, කට, කජු, කන, කතුර නේද? ඔව් අපි ආයෙ කියමු බලන්න ක කලය, ක කට, ක කජු, ක කන, ක කතුර. බලන්නකො ක අකුර නේද මුලින්ම ලියවිලා තියෙන හැම වචනයකම. මම රතු පාට කරලා තියෙනෙත් ක අකුර. ඉතින් ඔන්න ක අකුරෙන් පටන් ගන්න වචන තමයි අපි අද මේ ඉගෙන ගත්තේ. ඔන්න ආයෙ හොඳට බලන්නකො ක අකුර පස් රූලේ නිල් රූල් වල විතරක් ලියන විදිය. ආයෙ පාරක් හොඳට බලා ගන්න. හරිම ලේසි නේද? ඔන්න ඉතින් අදත් අපි ලස්සන අකුරක් ඉගෙන ගත්තා. අද මොකක්ද ඉගෙන ගත්ත අකුර? ක අකුර. හොඳයි පුතේ. එහෙනම් අපි අලුත් අකුරකින් නැවත හමු වෙමු. තාල හැමෝටම සුබ දවසක්.